ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව ඒකයි මම කිව්වේ ශ්‍රද්ධාව තුළ ජීවිතේ බුදුරජාණන් වහන්සේ උදෙසා කැප කරන්නේ දෙපාරක් හිතන්නේ. එයා මරණයට කවදාකවත් බියක් නැහැ ශ්‍රද්ධාව සකස් කරගෙන දාන. ඒකයි කියන්නේ ශ්‍රද්ධාව සකස් කරගත්ත කෙනා සාදුකාර දෙමින් මැරෙනවා කියන්නේ. ශ්‍රද්ධාවේ තියෙන ශක්තිය. ඒ හැම කෙනාම මල් පූජා කළා බුදුන් වහන්සේ සිල් ගත්තා කියලා සාදුකාර දෙදි මැරෙන්නේ නැහැ ඉන්නවද අද ලෝකේ. ඒ එනම් ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ශ්‍රද්ධාව සකස් වුණා නම් එයා සාදුකාර දෙමින් මැරෙන්නේ කියන්නේ. එයා සුගතිය පේනවා. බුදුරජාණන් වහන්සේ පේනවා. ශ්‍රද්ධාව කියන කාරණේ මේ ලෝකේ තියෙන දුර්ලභම දෙයක්. මේ අපි මේ ලෝකයේ මිනිස්සු දහස් ගණන් සිල් ගන්නවා කියලා සමාධියද ශ්‍රද්ධාව දකින්න බෑ. ශ්‍රද්ධාව ඒ තරම් සියුම් දෙයක්. ඒ ශ්‍රද්ධාව සකස් වුණ කෙනා බුදුරජාණන් වහන්සේ උදෙසා මාර්ගය තුල ආයිමත් දෙපාරක් හිරෙන්නේ නැහැ, දෙපාරක් හැරෙන්නේ නැහැ. ඒකමයි ශ්‍රද්ධාව කියන්නේ සායනාස. ශ්‍රද්ධාවමයි ඒක අපිට අපේ දුර්වලතාවයක් අපිට බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ. එදා තිබ්බෑයට වාසිය ඒකයි උනේ. අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දකින්නකොට බුදුරජාණන් වහන්සේගේ වාග්මාලාව දකින්නකොට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව දකින්නකොට රහතන් වහන්සේලාගේ එද්දි ප්‍රාතිහාරයන් දකින්නකොට ශ්‍රද්ධාව ඉබේම සකස් වුණා. ඉබේම සකස් වුණා. මේ මොන ප්‍රාතිහාරයක්ද, මේ මොන ගුණයක්ද, මේ මොන ශක්තියක්ද කියන කාරණේ. අපි අද ගාථා තුලින් විතරයි අපි ඒක දකින්නේ. ඒ නිසා ශ්‍රද්ධාව කියන කාරණේ සම්පත අරවා කෙරෙහි ඇති කරගන්නා වූ මහා අයෝමයේ විශ්වාසය, විශ්වාසය තුල ආයිම තව කෙනෙකුට ලෝකේ යට වෙන්නේ නැහැ. යට වෙන්නේ නැහැ. ඒ විශ්වාසය හබාගෙන යනවා. ඒකයි ශ්‍රද්ධාවම තමයි අංක එකට වැටෙන්නේ. අපි හැම වෙලාවෙම අපි ශ්‍රද්ධාවෙන් පරිපූර්ණයි කියන කාරණේ අපි හිතනවා. නමුත් ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ නම් අපි මාර්ගය තුල අපේ ජීවිතේ ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ. අපි අනිවාර්යෙන්ම මාර්ගඵලලාභී වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අතනින්ම තමයි අපි මතු කරන බුදුරජාණන් වහන්සේගේම ගුණයන් මතු කරගන්න. බුදුරජාණන් වහන්සේගේම ඥානයන් මතු කරගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණයන් ඥානය, කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණයන් ඥානය මේවයි කමඨහන් කරගන්න ඕනේ. මේවා තමයි කමඨහන් කරගන්න ඕනේ. ඒවා නුවණින් දකිමින් ඒවා කමඨහන් කරගෙනයි අපි මේ මාර්ගය යන්න ඕනේ. ඒවෙන් තමයි ශ්‍රද්ධාව සකස්. ඒකට අයෝමයේ ශක්තිය අපිට එනවා. ඒ අයගේ අයෝමයේ ශක්තිය අපි තුල හිතේ තුල ඇති වෙනවා. ඒතර තමයි ශ්‍රද්ධාව කියන්නේ සායනා. ඒ ශ්‍රද්ධාව අපුගෙන ආයිමත් බයක් නැහැ. එයාට බියක් සකස් වෙන්නේ නැහැ. එයා මරණය ඉස්සරහා සාදුකාර දෙමින් ඉන්නේ. මොකද එයා දන්නවා සංස්කාර මතයි මරණය සිද්ධ වෙන්නේ කියලා. හෙට මරණය සිද්ධ වුණත් එයා ගැටෙන්නේ නැහැ. එයා දන්නවා මරෙන්න තියෙන නිසායි මං හෙට මැරෙන්නේ කියන කාරණේ. ශ්‍රද්ධාව කියන්නේ ඒකයි. ධර්මයේ කෙරේ සංඝයා කෙරේ මේ බුද්ධ රත්නයේ කෙරේ සංඝාර ශ්‍රද්ධාව කියන්නේ. ඒ කියන්නේ ඒක ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් නුවණින් මෙනෙහි කරමින් දකිමි. සංඝයාගේ ගුණයන් ඥානයන් නුවණින් මෙනෙහි කරමින් දකිමි. ඒ උද්දේශාම ජීවිතේ පූජා කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ උද්දේශාම ජීවිතේ පූජා කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ අවශ්‍ය තමයි ශ්‍රද්ධාව කියන කාරණේ සකස් කරගන්න වෙන්නේ.